හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්නේ Next Gen Geeks on YouTube channel එකෙන් අරන් එන අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද මම ගේමින් කේසින් එකක් අන්බොක්ස් කරන්න තමයි යන්නේ. මගේ PC එකේ අප්ග්‍රේඩ් එකක් ගැන තමයි මේ වීඩියෝ එක. ඉතින් හුඟ දවසින් තමයි මේ අලුතින් වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඔයාලට ඉස්සරහට තාක්ෂණය ගැන මොන වගේ වීඩියෝ තෝනි කියලා පල්ලෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං අලුතින් ගත්තු කේසින් එක. මේක ඇවිල්ලා RUIX Black Wind කියන කේසින් එක. එන්නේ වගේ මම මෙන්න මේ જાතියෙන් ෆෑන් තුනකුත් ගත්තා. ඉතින් අපි මෙන්න මේක අන්බොක්ස් කරලා බලමු ඇතුලේ කොයි වගේද කියලා. බොක්ස් එක ඕපන් කරාම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් අපි මේක එළියට ගමු. එළියට අරන් බලමු අපි මේක කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ එළියට ගත්තාම බලන්න පුළුවන් රිජි ෆිල්ම් දෙකකින් මේක තද කරලා හිර වෙන්න හොඳට ඉටිකොලයක් දාලා ඇතුලේ පැක් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි මේකේ රිජි ෆෝම් කෑලි දෙක ඉටිකොලේ අහක් කරගමු. ඉතින් යාළුවනේ ඉටිකොලේ අහක් කරගත්තාම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්න මේක ලං කරලා මොනවද මේකේ තියෙන දේවල් කියලා. ඉස්සෙල්ලාම පවර් බටන් එක තියෙනවා. ඊට පස්සේ රීස්ටාර්ට් බටන් එක, LED බටන් එක, USB 3.0 පෝට් එකකුයි, USB පෝට් එකකුයි, audio and headphone jack එක ගන්න පෝට් දෙකකුත් තියෙනවා. ඊට පස්සේ magnetic dust filter එකක් තියෙනවා උඩින් ඔයාලට බලා ගන්න පුළුවන්. උඩ පැත්තේ ඒ ටික තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉස්සරහා පැත්ත ගත්තොත් ග්ලාස් එකක් තියෙන්නේ. සයිඩ් එකෙන් ගත්තත් ග්ලාස් එකක් තියෙන්නේ. වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ මේ ටෙම්පර්ඩ් ග්ලාස් එක. හරි ඉතින් යාළුවනේ අපි මේ ටෙම්පර්ඩ් ග්ලාස් එක ගලවගෙන බලමු ඇතුළ කොයි වගේද කියලා. ඉතින් යාළුවනේ වීදුරුව අහක් කරාම බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ පවර් සප්ලයි එක දාන්න වෙනම කොටසක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් ස්ක්‍රූස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ගැට ගහලා මේකට අපි මදර්බෝඩ් එකේ එහෙම සම්බන්ධ කරගන්න ඕනේ ස්ක්‍රූස් ටික තමයි තියෙන්නේ. ඒ වගේම අර උඩින් එන වයර් ටික තියෙනවා. අපි ඉතින් මෙන්න මේ විදිහට පැකට් එක කඩාමු. ඉතින් යාළුවනේ මම දැන් පවර් සප්ලයි එක මෙන්න මේ විදිහට හයි කරගන්නවා. ඉතින් යාළුවනේ මේ දැන් කරන්නේ මේ හાર્ඩ් එක හයි කරන්න තියෙන පොඩි කෑල්ලක් තියෙනවා. ඒක තමයි මේ ගලවගන්නේ. ඒක යටපැත්තෙන් තමයි ගලවගන්න තියෙන්නේ. පවර් සප්ලයි එක හයි කරන කොටස ඇතුලේ තමයි ඒක තියෙන්නේ. ඒ ප්ලේට් එක තමයි දැන් මම මේ ගලවගන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේක තමයි හાર્ඩ් එක හයි කරන ප්ලේට් එක. මේකට හයි කරලා තමයි අපේ හાર્ඩ් එක මවුන්ට් කරගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මගේ හાર્ඩ් එක මවුන්ට් කරගත්තා. ඒ වගේම දැන් මම මගේ මදර්බෝඩ් එකත් කේසින් එකට හයි කරගන්න ගමන්
ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ මදර්බෝඩ් එකත් මම කේසින් එකට හයි කරගත්තා. ඉතින් යාළුවනේ මේක තමයි මගේ කේසින් එකට තෝරගත්ත ෆෑන් එක 120mm ෆෑන් එකක්. මියුට් long life hydraulic bearing කියලා උඩින් ගහලා තියෙනවා. loving cool කියන බ්‍රෑන්ඩ් එකේ තමයි මෙන්න මේ ෆෑන් එක. ඉතින් අපි මේක එළියට අරන් බලමු. මෙන්න මේ වගේ රතු පාට පොඩි ක්ලිප් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ රතු පාට ක්ලිප් එකෙන් තමයි ෆෑන් තුනම එකම විදිහට කරකවන්නේ. යාළුවනේ මේකේ ස්ක්‍රූ ටිකක් තියෙයි කේසින් එකට හයි කරගන්න ඕනේ ඒවා ටික. මෙන්න මේ විදිහට තමයි ෆෑන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. වටේට RGB ස්ට්‍රිප් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මම ෆ්‍රන්ට් පැනල් එක මෙන්න මේ විදිහට ගලව ගත්තා. මම ගලවන එක වීඩියෝ එකක් දැම්මේ නැහැ. මේක මොකද පරිස්සමට ගලව ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම ෆෑන් ටිකත් හයි කරගත්තා. හෙන ගේමක් දීලා ගොඩක් වෙලා ගියා ෆෑන් ටිකත් හයි කරගන්න. මොකද අස්සේ තියෙන්නේ හයි කරන්න ටිකක් අමාරුයි. ඒක වීඩියෝ එකක් ගත්තේ නැහැ මම. ඉතින් හයි කරගෙන මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ෆෑන් වල කලර් පැටර්න් 23ක් තියෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි කේසින් එක සෙටප් කරගෙන ඉවරයි. අපි දැන් පවර් ඔන් කරගෙන බලමු මේක කොයි වගේද කියලා. ඉතින් යාළුවනේ පවර් ඔන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. හරි ඉතින් යාළුවේ ඔන්න මම දැන් මොනිටර් එකක් මේකට සෙට් කරගත්තා. මොනිටර් කීබෝඩ් මවුස් ටිකත් දැන් මම මෙතනින් මගේ වොයිස් එක නවත්තනවා. ඒ වගේම කේසින් එකේ වීඩියෝ ටික මම ඉස්සරහට ඇඩ් කරලා තියෙන මේ වීඩියෝ ක්ලිප් ටිකත් බලන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට මේ වගේ PC update ගැන වීඩියෝ එහෙම අරන් එනවා. මාත් එක්ක රැඳිලා ඉන්න. එන හැමෝටම ජය වේවා. Feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head, a collage and they spread. I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top, taking off in the wind. I gotta make it, I'm saving every day to taste